මේ ඉන්නේ අලියෙක්. අලියෙක් නැතුව වෙන කවුද? ඒ වගේම මම ඔයගොල්ලන්ට වැවක ගිහිල්ලා වැවේ තියෙන සියලුම කොටස් අලංකාරය සහ කිඹුල්ලන් පෙන්නනවා. ඉතින් එච්චර වලට හිතන්න එපා. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ දිගටම දෙලින් විතරයි ඔයගොල්ලන්ට මේක බලන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට පේන ඇති මේ අලිය කොච්චර ලස්සනට යනවද කියලා. මේ ඔක්කොම බලන්න ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දිගටම නැගිලා ඉන්න. හෙලෝ ගයිස්. ඉතින් ඔන්න ඉතින් මගේ YouTube channel එක පළවෙනි ටික දාන්නේ මේ. ඉතින් මම කරන්නේ travel video එකක්. ඉතින් අපි බලමු වීඩියෝ එක මොකක්ද කියලා. වීඩියෝ එකත් දිගටම නැගිලා ඉන්න. ඉතින් යන්නේ සාර්ථක ලෙස අකාරතු කරනවා මම අවසානවන්ත විදියට ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ මට මේ කතා කරන එක දාන්න බැරි වුණා මම මේකයි ඩබ් කරන්නේ. ඉතින් අපේ වාහනේ මියුසික් එක දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ මම මියුසික් කොපිරයිට් වදින්න ඉන්නේ මම දාන්න බෑ. යාළුවෝ අපි මෙතන නැවතුව පඳුරු දාන්නේ. නැගිනහිර ආසේ හිරු උදානක් මමද ඔයගොල්ලන්ට පේනවා තින් ලස්සන view එක. ඒ වගේම මේ වීඩියෝ එක දිගටම නරඹන්න. යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා දැන් ඉර උදා වීගෙන එන්නේ. දැන් ඉර එළිය වැටිලා. ඉතින් යාළුවනේ අපේ ගෙදරින් නම් මේට එන්න පැය දෙකමාරක් තුනක් විතර යනවා. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ දිගටම නැදිලින්නේ කියලා මම ආයෙ අමතක නොකර ඉල්ලනවා. ඔයාලට පේනවා ඇති අපේ වාහනේ ඉස්සරහින් බස් එකක් යනවා. ඒ බස් එක ඇතුලෙන් ගොඩක් ලයිට් තිබුණට පිටින් එහෙම නැහැ. පිටින් ගොඩක් චාම්. යාළුවනේ ඕගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවට ඕගොල්ලෝ තාම දන්නේ නැහැ මම මේ කොහෙද ඉන්නේ කියලා. හැබැයි සමහර කට්ටියට මේක දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන්. ඉතින් මම දන්නේ නැති කට්ටියට මම මේක කියන්නම්. මම ඉන්නේ කතරගම පුදුබිම. ඒ වගේම මම වැවක ගිහිල්ලා ඒ වීඩියෝ එකත් මම ඕගොල්ලන්ට මේක ඉදිරියේදී අප්ලෝඩ් කරන්න. ඉතින් වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට ඒ ටිකත් ඔක්කොම සියල්ල විදියට පෙන්නනවා. ඔයාලට සාමාන්‍යයෙන් පේනවා ඉදිරියේ තියෙනවා කිරිවෙහෙර. යාළුවනේ දැන් ඔයගොල්ලන්ට හොඳටම පේනවා ඉතින් කතරගම කිරිවෙහෙර තමයි මේ තියෙන්නේ.
යාළුවනේ ඔයගොල්ලෝනේ වෙන ඉතින් මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ ෆොටෝ වීඩියෝ ගන්න බෑ. ඉතින් මම යාළුවනේ ඒක ඉස්සෙල්ලා දැක්කේ නැහැ. ඊට පස්සේ තමයි මට එක්කෙනෙක් කිව්වේ මේක ඇතුලේ මේ ෆොටෝ වීඩියෝ ගන්න එපා කියලා. ගන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම ඒකේ ලීන වීඩියෝ එකක් ගත්තා. ඔයගොල්ලෝ බලන්න මේ මහසේන රජුට තමයි කියන්නේ මල් මාලාවක් එහෙම කියන්නේ බාරයක් කියලා තියෙනවා. ඒ බාරය අපුරන තමයි අපි ගියේ මෙතනට. යාළුවනේ ඉතින් ඕගොල්ලන්ට පේනවද මෙතන ඇතෙක් ඉන්නවා. ඉතින් මම මේක සම්පූර්ණ ටික වීඩියෝ එකේ ඉස්සරහදී දාන්නම්. යාළුවනේ මං ඉතින් ඔයගොල්ලෝනේ මේක වටේ ගිහින් පෙන්නන්න. Nice. ඉතින් යාළුවනේ දැන් අපි මේ සැරසී යන්නේ කොහෙටද කියලා කිව්වොත් අපි යන්නේ මේ පූජාවට. යාළුවනේ දැන් අපි දේවාලේ පූජාවට ගිහින් ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. කියන්නේ ආශිර්වාද පිටි වගේ ගන්න මම දන්නේ නැහැ මොකද නම කියලාවත්. යාළුවනේ ඔයගොල්ලෝගේ නම දන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. යාළුවනේ දැන් අපි පූජා ඉවරයි. පූජාවට කිව්ව පළතුරු දැන් අපි කනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන දෙන්නේ නටනට යනවා. ඉතින් ඔක මේක නිකම්ම නටුමක් නෙවෙයි. ඒ කියන්නේ කාවඩි නටුමක් මේ නටන්නේ
කතරගම වරන් ගන්න ඔයගොල්ලෝ මේ රවුම් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා කියලා මම හිතනවා. යාළුවෝ මම ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කිව්වා මෙතන වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේකේ දාන්නම් කියලා. ඉතින් මේ වීඩියෝ එක තමයි මේක. මෙතන වීඩියෝ එකක් ගන්න දෙන්න මම මේ හොරාට ගන්න. මෙතන වීඩියෝ එකක් ගන්න රුපියල් 200ක්යි ගන්න. ඉතින් යාළුවෝ ඔයගොල්ලෝ පේනවාද මෙතන කියන්නේ ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට පෙන්නුවේ ඇතේ මෙතන අලියෙක් හරි ලස්සන ඇක්ෂන් එකකින් තමයි මෙතන එන්නේ. ඒ කියන්නේ මේ කතරගම අලියෙක්. යාළුවනේ දැන් අපි සෙල්ල කතරගම ඉන්නේ. ඉතින් මම ඒකේ වීඩියෝ එකක් ගත්තේ නැහැ. ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා යාළුවනේ මම මේ චෛත්‍යය තුල ඔයගොල්ලන්ට ගිහින් පෙන්නන්නම්. යාළුවනේ ඉතින් අපි දැන් සෙල්ල කතරගම කෝවිලට ආවා. යාළුවනේ ඉතින් මේක ඇතුළත ඉතින් ෆොටෝ වීඩියෝ ගන්න බෑ. මෙතන ගහලා තියෙන බෝඩ් එක ෆෝන් එක ක්‍රියාවිරහිත කරන්න කියලා. ඉතින් ඒකම ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන ලස්සන view එක. යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේනවද දැන් මේ වැවක view එක? ඉතින් මම මේ වැවේ ගිහිල්ලාම ඔයගොල්ලන්ට view එක පෙන්නන්න. යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ මේ වටේ view එක. ඉතින් මම ඔයාලට මේ view එක ලස්සනට පෙන්නන්නම්.
යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති වතුර බුබුලු ගගා උඩට එන හැටි. යාළුවනේ ඒත් එක්කම ඔයගොල්ලන්ට පේන ඇති කන්ද view එක. යාළුවනේ ඉතින් මම ඔයගොල්ලන්ට රවුම් කරලා පෙන්නන මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. කිඹුල්ලෝ පැටවු තුන් දෙනෙක් ඉන්නවා. යාළුවනේ ඔයගොල්ලෝ පේනවද මෙතනත් එකෙක් ඉන්නවා. එතන ඔයගොල්ලන්ට පැහැදිලිව පේන්නේ නැතුව ඇති මම හිතන විදියට. මේ ටිකේ කොහොමද ලස්සන view එක? ඉතින් යාළුවනේ මම මේ පටන් ගත්ත තැන ඉඳන් මේ වැවේ රවුමක්ම යනවා. ඉතින් බලන්න මේකේ කොච්චර ලොකුද කියලා මේ වැව. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ දන්නවද මේ ශාකය මොකක්ද කියලා? ඉතින් මේ ශාකය තමයි හයිඩ්‍රිල්ලා කියන්නේ. ඒ මාළු ටැංකිය වලට මාළුන්ට ජීවත් වෙන්න කියන්නේ මේවා ජලජ ශාකයක් මේක. අද වීඩියෝ ගැන මොකක්ද කියන්නේ? ඉතින් ඒ ඔක්කොම කමෙන්ට් බොක්ස් එකේ අනිවාර්යයෙන්ම දාන්න. ඉතින් මම යාළුවනේ අද එනකොට කොහොම හරි අපි එනකොට 6:35 විතර වුණා. ඉතින් මම දැන් ටිකක් වෙලා ඉඳලා තමයි මේ වීඩියෝ කරන්නේ. හරි මහන්සි. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කියන්න තියෙන දේවල් කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඉතින් අද එන වීඩියෝ එක ඉවරයි. මම අනුස්ත්‍රිත vlogs.